හායි ඉතින් ඔයාලට කොහමද? ඔන්න ඉතින් හැමදාමත් බත් ගන්න බැරි නිසා මට හිතුණා දවසක් රැට පැස්ටා එකක් හදන්න. ඉතින් මේ ශනික අදහසකින් තමයි මම මේ පැස්ටා එක හැදුවේ. ගෙදර තියෙන අවම අමුද්‍රව්‍ය වලින් තමා මම ඉතින් එදා මේ කෑම එක හැදුවේ. මට හිතුණා ඔයාලටත් වීඩියෝ කරලා මේ රෙසිපි එකයි ඔයාලා නම් දන්නවා ඇති. ඉතින් පැස්ටා හදන්න. ඒකට මට හිතුණා වීඩියෝ එකක් කරලා දාන්න ඕනේ කියලා. ඉතින් අපි බලමු මම එදා පැස්ටා එක හැදුවේ කොහොමද කියලා. මුලින්ම මෙන්න මේ විදිහට පැස්ටා එක තැම්බෙන්න දැම්මා. එතකොට වතුරයකට ලුණුයි තෙල් චුට්ටකුයි ඇඩ් කරා. ඒ තෙල් දාලා බලාපොරොත්තු වෙන්නේ පැස්ටා එක තැම්බුණාට පස්සේ අර එකට ඇලිලා තියෙන්නේ නැතුව හොඳට පැස්ටා එක කෑලි කෑලි වෙන් වෙන්න ගැලවෙන්න. ඒ කියන්නේ වෙන් වෙලා තියෙනවා තෙල් චුට්ටක් මේ වතුරයක නටනකොටම දැම්මහම. ඉතින් ওই විදිහට පැස්ටා එක තැම්බෙන්න තියලා මේ තියෙන මම කපාගත්ත අනිත් දේවල් ටික. ඉතින් මම එලවලු එහෙම මේ දවසේ ලොකුවට සාමාන්‍යයෙන් අපි රයිස් එකක් වෙන්දට පැස්ටා එකක් හදන විදිහ නෙමෙයි ලොකු කෑලි වලට කැපුවේ. මට ආසයි තුන එහෙම හදලා බලන්න. ඒ හින්දා ලීක්ස්ත් මම ලොකුවට කැපුවේ. ඉතින් මම බිත්තර දෙකක් අරගෙන ඒකත් හොඳට ගහගෙන ඔන්න දැන් වාචනේ ලිපේ තියලා ගෑස් එක ඔන් කළා. මම අද non-stick pan එක නෙමෙයි හදන්නේ මේ වගේ ලොකු භාජනයක හදන්නේ. මොකද ගොඩ ප්‍රමාණයක් හදන නිසා ප්‍රමාණය වැඩි නිසා තමයි මම ඔය විදිහට ලොකු භාජනයක් ගත්තේ. මුලින්ම තෙල් ටික රත් වෙන්න තියලා ඒකට සුදු ලුණු ටික එකතු කළා. ඒ ටික හොඳට බැදෙනකොට ඊට පස්සේ මම මේ තෙල් එකටම කරපිංච ටිකක් දාලා ඒ ටිකයි ඒ වගේම මම රට ලුණු අරන් තියනවා. ඉතින් මම අද ගත්ත රට ලුණු මම ඒකත් ලොකු කෑලි වලට කොටුවට තමයි කපා ගත්තේ. ඉතින් මේ ටිකත් හොඳට තෙලේ පැටෙන්න දුන්නා මුලින්ම. ඉතින් මම දන්නවා ඔයාලත් පැස්ටා හදන එක මෙහෙම තමයි. කමක් නැහැ. ඉතින් මට ඒකත් බලන්න අඩුපාඩු තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් ඔන්න ඔය විදිහට හොඳට මේ ටික තෙලේ කලවම් කරලා ටික වෙලාවක් බෙදෙන්න දෙන්න ඕනේ. මේකම මම මේකට තක්කාලි ටිකක් එකතු කරනවා. තක්කාලි දැම්මම එකතු කරන්නේ. කියන්නේ එතකොට මේ තක්කාලි කෑලි ටික හොඳට චොප් වෙලා තෙලේ බැදලා හොඳ රහක් වෙනවා. එතකොට ඒක නිසා ඔයාලට කැමති නම් මෙතනටම බිත්තරෙත් ඇඩ් කරන්න පුළුවන්. එතකොට අර බිත්තර ලොකු කෑලි වලට තමයි තියෙන්නේ. ඔතනදී ඇඩ් කරාම අපිට ඕනනම් පොඩියට කඩාගත්ත හැකි. ඒ වුණාට මම අද ඔතනට නෙමෙයි බිත්තරේ ඇඩ් කරන්න. ඔයාලා බලන්නකෝ දෙකට මම කොයි වෙලාවටද බිත්තරේ දාන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ඒකට කැරට් ටිකත් මම ඇඩ් කරගන්නවා. ලීක්ස් දැම්ම දාන්නේ නැහැ. ලීක්ස් අර ගොඩාක් තැම්බෙන්න දෙන්නේ නැති නිසා ඊට පස්සේ එකතු කරගත්ත කැරට් එකට කෑලි මිරිස් හැන්දක් දාගත්තා. හැන්දක්කුයි තව චුට්ටකුයි දාගන්නවා. ඊට පස්සේ කහ චුට්ටක් කහ ඔයාලා කැමති නම් ගොඩක් දාන්න හැකි. මම වැඩියම අර කහ පාට එන්නේ නැති වෙන්න හදන්නේ. එහෙනම් පොඩ්ඩයි දාගත්තේ. ගම්බිරිසුත් හැන්දක් දාගත්තා. ඔයාලා ඒක සැර අනුව දාගන්න. මොකද කෑලි මිරිසුත් අපි එකතු කරනවානේ. ඊට පස්සේ ඒ ටික හොඳට කලවම් කරගන්නවා. ඔන්න දැන් මේ වෙනකොට පැස්ටා ටිකක් තැම්බෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් මෙතන එළවලු එකත් හැදෙනවා. ඔන්න දැන් තමයි මම බිත්තරේ එකතු කරගන්නේ. මම මෙහෙම බිත්තරේ එකතු කරගන්න හේතුව මෙහෙම එකතු කරාම අපි දැන් කැරට් ටික දාලානේ තියෙන්නේ. එතකොට හැම කැරට් කෑල්ලකටම වගේ බිත්තරේ හොඳට අර බිත්තරෙත් එකතු වෙලා තියෙන්නේ. එතකොට මේකේ රස වැඩි. අර බිත්තරේ වෙනම ලොකු කෑලි වලට තියෙනවට වඩා අර හැම තැනම බිත්තර තියෙනවා මේ විදිහට දෙන්නා. එතකොට රහ වැඩි. එන්නේ හේතුව හින්දා තමයි මම එළවලු ටික දාලා පස්සේ බිත්තරේ ඇඩ් කරගන්න හේතුව. ওই විදිහට ඉතින් ඕක හොඳට ගහගන්න ඕනේ. ගහගන්න කියන කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මම ඒකට තක්කාලි සෝස් එකතු කළා. ඔයාලා ගෙදර තියෙනවා නම් මේ වෙලාවේ සෝයා සෝස් චුට්ටකුත් දාන්න. එතකොට ගොඩාක් රසයි. මට අද සෝයා සෝස් තිබෙන්නේ නැති හින්දා මම ටිකක් වැඩිපුර තක්කාලි සෝස් එකතු කරගත්තා. ඉතින් අපි තක්කාලි කෑලිත් දැම්මනේ. එතකොට රහ වැඩි. ඔන්න දැන් අන්තිම වෙලාවේ අපි ලීක්ස් ටික එකතු කරගන්නවා. මම මේ ලීක්ස් එකතු කරගද්දි චෝටි ප්‍රමාණයක් අය දැම්මේ නැහැ. ටිකක් තියාගත්ත අන්තිමට එකතු කරන්න.
ඉතින් ඔන්න ඔය වගේ ලීක්ස් ටිකක් දාලා පොඩ්ඩ වෙලාවක් කුක් කරගන්න ඕනේ. මෙතෙන්දී අපි ඉක්මනටම ලිප ඔෆ් කරන්න ඕනේ. මොකද නැත්තම් ලීක්ස් ඉක්මනටම තැම්බෙනවනේ. එතකොට පෙනුමයි රසයි දෙකම නැති වෙනවා. ඒක නිසා ඉක්මනටම අපි දැන් ලිප ඔෆ් කරගන්න ඕනේ. සාදු සස බබුන් හදන්නම් හොඳේ සස බබුන් හදන්නම් යම් යම් මොඩයනේ මොනවද දෙන්නකෝ අන්න බඩගින්නට සුවඳ හිරෙනවා. ඉතින් දැන් ඔක්කොම කුක් වෙලා ඉවරයි. අපි දැන් පැස්ටා ටික මේකට එකතු කරගන්න ඕනේ. පැස්ටා ටික එකතු කරලා ඒකත් හොඳට කලවම් කරගන්න ඕනේ. හැම තැනටම එළවලු කලවම් වෙන විදිහට අපි හොඳට කලවම් කරගන්න ඕනේ මේ ටික. ඉතින් ඔයාලා මෙතෙන්දි මේ විදිහට හැන්දෙන් නැතුව ඕනනම් අර උඩ දාලා ඒ විදිහට කලවම් කරන්න පුළුවන්. මම අද වීඩියෝ කර කර මේ වැඩේ කරන්නේ. ඉතින් එක අතකින් ෆෝන් එක අල්ලන් උයන එකත් හරි අමාරුයි. ඔන්න දැන් අපි අර අන්තිමට මන් තියාගත්තකව ලීක්ස් ටිකත් එකතු කළා. ඔන්න දැන් අපේ වැඩේ ඉවරයි. දැන් අපි රස බලමු. මොකක්ද කිව්වේ? ඔය පෙරද්ද කිව්වේ? මොකද දුණා කියන්නේ නැද්ද? ඔව් කැරට් ටික කපනකම් කැරට් ටික කෑවා. විතරේ බිව්වේ නැත්තේ. සුද්දෝ මම රස කෑමක් හැදුවා. එහාට යන්නකෝ. මම මේ රස බලන් චුට්ටක් දානවා. කාලා රසයිද කියලා. මේ ආනගල. රසයිද? රස වෙන එකත්. ඇත්තටම කිව්වේ නෑ. කියන්නකෝ. රසයිද? මේ මාර රසයි මේක. ඇත්තටම රසයි නේද? ඇත්තටම රසයි. සනේ